සියලු දෙනා පිළිගන්නවා මගේ YouTube channel එකට. අද අපි යනවා ටුවර් එකක් සාමාන්‍යයෙන් පැය 35ක විතර. අපි ගමන ආරම්භ කරන්නේ ඔරාඩියා නගරයෙන්. අපේ ලස්සනම අපි වැඩ කරපු අපේ නගරයෙන්. අපි නගරයෙන් පිටත් වෙනවා සාමාන්‍යයෙන් හවස 5:30ට ප්‍රික්ස් බස් එකක් කරා. ඒ කියන්නේ අපි මේ බස් එක කලින් බුක් කරන්න ඕන. කලින් බුක් කරලා ඒ සීටර්ස් වෙන් කරගන්න ඕන. අද මගෙත් මේ ගමනට යන්නේ ඇත්තටම මගේ හොඳම යාළුවන් දෙන්න නජිත් and අපේ සද්දානන්ද කියන අපි ආදරයට බස් එක ඇත්තටම 5:30ට තමයි අපිට මේ ඩිපාචර් එක තිබ්බේ. නමුත් බස් එක එනකොට සාමාන්‍යයෙන් හවස 6:30 විතර වුණා. අපි ඒ කල්පනා කරා බස් එක අද නැද්ද දන්නේ නැහැ. නැතිවමත් අපිට මෙතන තමයි ඉන්න වෙන රැලි වෙනකන්. නමුත් එතන හිටියපු කට්ටිය කිව්වා බස් එක සමහර දවසට පරක්කු වෙනවා. නමුත් බස් එක අනිවාර්යෙන් එනවා කියලා. ඉතින් අපි ඒ විශ්වාසය මත අපි බස් ස්ටෑන්ඩ් එකේ හිටියා. ඉඳලා දැන් බස් එකට ගොඩ වුණා. අපි බස් එකට ගොඩ වෙන කලින් අනිවාර්යෙන් මේකේ ඉන්නවා කන්ඩක්ටර් කෙනෙක් වගේ, තව එයාගේ හෙල්පර් කෙනෙක් ඩ්‍රයිවර්ගේ. එයා සම්පූර්ණ අපේ ලැගේජ් වල බර බලනවා. ඊට අමතරව අපේ පාස්පෝර්ට් බලනවා. ඊට අමතරව TRC එක බලනවා. ඒ ටික ඔක්කොම ඩොකියුමන්ට් ඕකේ නම් පමණයි බස් එකට නග ගන්න. නැත්නම් ඒගොල්ලෝ ඒක රිජෙක්ට් කරනවා. ඒ නිසා අනිවාර්යෙන් ෆ්ලික්ස් බස් එක රටවල් හරහා ගමනක් යන්න බලාපොරොත්තු වෙනවා නම් ඒ ඩොකියුමන්ට් අනිවාර්යෙන් අරගෙන එන්න. අපිට ඔරාඩියා නගරයෙන් එන්න පැයක් විතර ප්‍රමාද වෙච්ච හින්දා අපි සාමාන්‍යයෙන් ඔරාඩියා ඉඳන් බුඩපෙස්ට්, ඒ කියන්නේ හංගේරියාවේ ප්‍රධාන නගරයට එනකොට සාමාන්‍යයෙන් 10:30 විතර වුණා. දැන් මේ ඉන්නේ හංගේරියාවේ බුඩපෙස්ට් කියන ඒරියා එකේ. මේ ඒරියා එකේ ඇත්තටම ලොකු කාර් පාක් එකක් තියෙනවා. ඊට අමතරව බස් ස්ටෑන්ඩ් එකක් තියෙන්නේ මේ ඒරියා එකේමයි. ඊට අමතරව සම්පූර්ණ ගුවන් යාන ලෑන්ඩ් කරන්නේත් මේ ඒරියා එකම තමයි. ඒ කියන්නේ සෙක්ෂන් වලට තියෙන්නේ. බස් ස්ටෑන්ඩ් එක වෙනම තියෙන්නේ. ඒ කියන්නේ ෆ්ලයිට් ඒරියා එක වෙනම, කාර් පාක් එක වෙනම තියෙන්නේ. ඒ කියන්නේ හැමදේම එක තැනින් තමයි මේගොල්ලන්ගේ මේ මෙතන වාහන පද්ධතිය තියෙන්නේ. අපි මෙතන සාමාන්‍යයෙන් ඉන්න ඕන පැය 3ක් විතර. අපිට ඊළඟ බස් එක එන්නේ සාමාන්‍යයෙන් 12:30ට විතර. 12:30 කිව්වට සාමාන්‍යයෙන් එක විතර වෙන්නත් පුළුවන්. ගොඩක් සීතලේ අපි එලිට වෙලා ඉන්න ඕන. අපිට වෙන ඉන්න තැනක් තිබුණේ නැහැ. ඊට පස්සේ අපේ පොඩ්ඩක් එහෙම ඇවිදිනකොට අපිට හම්බුණා පොඩි වාල්ලා ඉන්න පුළුවන් තැනක්. ඊට පස්සේ අපි කරේ එතනට වෙලා ටික වෙලාවක් හිටියා. එතන සාමාන්‍යයෙන් පැය 3ක් විතර අපි හිටියා. ඊට පස්සේ බය 3කින් පස්සේ අපිට බස් එක ආවා. අපි මේ බස් එක ආවට පස්සේ බස් එක නැගලා අපි යන්නේ ළඟට කොරේෂියාවේ සගරප් කියන නගරෙට. යාළුවනේ අපි බස් එකෙන් නැගලා මට මේ වීඩියෝ ටික ගන්න බැරුණා ඇත්තරම වෙලාවත් එක්ක. අපි සගරප් නගරෙට කොරේෂියාවේ ආවා. ඇවිල්ලා අපි බස් එකෙන් බැහැලා කොෆි එකක් බොන්න ආවා කොෆි ෂොප් එකකට. අපි එතනට ඇවිල්ලා පොඩි වොෂ් එකක් දාගෙන කොෆි එකක් බීලා පොඩි රෙස්ට් එකක් ගත්තා. මොකද පැය ගාණක් ගමනක් හරිම මහන්සි. චේන්ජ් එකක් දාගන්න විදියක් නැහැ බස් එක ඇතුලේ. ඒකයි බස් එකේ වොෂ්රූම් තියෙනවා. නමුත් ඒ වෙලාවේ ඉතින් ඒක අපිට ඒක කරන්න බැරුණා ඒ වෙලාවේ. ඒක නිසා ඒ වෙලාව කරන්න ගියාම ගොඩක් කට්ටිය නිදාන හිටියා. ඒගොල්ලන්ට ඩිස්ටර්බ් වෙනවා. අපිත් ඉතින් ඉවසන් හිටියා මේ බස් එක නවත්තන තැන වෙනකන්. ඔයගොල්ලෝ ඔය අතින් පේන්නේ ඔය කොරේෂියාවේ සගරප් කියන නගරය. අපි යනකොට රැය වෙච්ච හින්දා ඒක හරියටම අපිට රැයට පේන්නේ නැහැ. හැබැයි ලස්සනයි. ඊට අමතරව අපි එතන තිබ්බ බස් ස්ටෑන්ඩ් එක. කියන්නේ අපි හංගේරියාවෙන් අපි බස් එකක් ලාවනේ ෆ්ලික්ස් බස් එකේ. ඊට පස්සේ මේ මෙතනින් තව බස් එකක් තියෙනවා කෙලිම ඉතලි වල මිලානෝ වලට. මෙතනත් අපි පැය 3කට වඩා අපි හිටියා මේ බස් එක යනකම්. මොකද බස් 3ක තමයි අපි ආවේ. අපි මේ බස් එකෙන් අපි මේ බස් ස්ටෑන්ඩ් එකේ උඩ තට්ටුවට ගියා. උඩ තට්ටුවේ මේගොල්ලන්ට පේන්නේ උඩ තට්ටුව කට්ටියට කියන්නේ බගින්ට ඉන්න ඉඩ පාසු සලසලා තියෙන ආකාරය හරිම ක්ලීන් එකට තියෙනවා. වොෂ්රූම් හැමදේම තියෙනවා. මිනිස්සුන වැඩිය පේන්නේ නැහැ. මොකද පාන්දර වගේ අපි ඒ වෙලාව හිටියින්ද අපිට ආයි බස් එක තියෙන්නේ හවස නෙමෙයි පාන්දර 5:30ට තියෙන්නේ. පාන්දර 5:30 ඉඳන් සාමාන්‍යයෙන් මිලානෝට එනකොට හවස 6 විතර වෙනවා සාමාන්‍යයෙන්. ඒක කියන්න බෑ ඉතින්. යාළුවනේ බස් එක අපි ආවා. බස් එක නැග්ගා. බස් එකෙන් ඇත්තටම ෆ්ලයිට් එක වගේ මාර ලස්සනයි.
පාන්දර ඉඳලා ලයිට් දාලා ගොඩක් කට්ටිය හිටියා. පිටිපස්සේ සීට් එකම තමයි බුක් කරගත්තේ. මොකද ඉස්සරහා සීට් ඔක්කොම බුක් කරලා තිබ්බේ. පිටිපස්සේ සීට් තුනක් තිබ්බ එක පෙළියට ඒ සීට් තුන අපි තුනට බුක් කරගත්තා. මොකද නිදාසේ යන්න පුළුවන් ඉඳ ගමන. සාමාන්‍ය මෙතන යාළුනේ පැය ගානක ගමනක් පැය 12ක් විතර. ඔන්න පොඩ දැන් එළි වුණා. ඔය දැන් පේන්නේ කොරේෂියාවේ අපි දැන් බස් එකෙන් පිටත් වෙලා ටික දුරක් ඇවිල්ලා ඔය ගත්ත වීඩියෝස් ටිකක් තියෙන්නේ. හරිම ලස්සනයි. හරිම ලස්සන රටක්. ඇත්තරම හරි සාමකාමී රටක් වගේ පේනවා. මොකද සද්ද බද්ද හෝන් සද්ද යමුකුත් නෑ. ඇත්තරම හරිම ලස්සනයි. හරි කියන්නේ ගොඩක් කඳුකර ප්‍රදේශ තමයි ගොඩක් තියෙන්නේ මේ රටේ. හරි සීතලයි. ඒ කඳුකර ගතිය ගම්මාන කියන්නේ අර පොඩි නිම්න වගේ කියන්නේ කඳු මුදුන් වල තමයි ගොඩක් ගෙවල් තියෙන්නේ. මම මේක ගොඩක් වීඩියෝස් අයින් කරා. මොකද සම්පූර්ණ ඩියම් මුදින් පැය එකමාරක් විතර යනවා වීඩියෝ එක. ඉස්සර බලන්නත් පාස් වෙන්න මේ වීඩියෝ ක්ලිප් ටිකක් ඇඩ් කරේ. මොකද සම්පූර්ණ වීඩියෝ ටික ඇඩ් කරේ නැහැ. දැන් නම් හොඳටම මහන්සිලා අපි ඉන්නේ. මොකද පැය 35ක් විතර ගමනක්. තාම 35ක් අපි කම්ප්ලීට් කරේ නැහැ. තව පැය ගාණක් අපිට පැය 7-8ක් තව ට්‍රැවල් එක තියෙනවා. ඒත් අමාරුවෙන් තමයි මේ වීඩියෝස් ටික ගත්තේ. අපි දැන් ඉන්නේ ඇත්තරම ඔය කොරේෂියාවයි ඉතාලියයි බෝඩරේ තමයි අපි ඉන්නේ. මෙතන එනවනම් අනිවාර්යෙන් ඩොකියුමන්ට් තියෙන්න ඕන. අපි එකතනින් එකක් චෙක් කරේ නැහැ. හැබැයි මෙතනින් චෙක් කරන තමයි හැම බස් එකම හැම වාහනයම මෙතනින් චෙක් කරනවා. මොකද ඉතාලි බෝඩරේ හින්දා අපිට ප්‍රශ්නයක් වුණේ අපේ ඩොකියුමන්ට් ඔක්කොම තිබ්බා. එතන එනවා නිලධාරීන් දෙන්නෙක් එනවා බස් එකට. ඒගොල්ලෝ ඇවිල්ලා හැමෝගෙම પાස්පෝර්ට් එකයි ඒ ෂෙනගන් වීසා එක බලනවා. ඉතින් බලලා ඒක ප්‍රශ්නයක් නැහැ. මොකද මේ මැෂින් වලින් ස්කෑන් කරලා බලන්නේ නැහැ. නිකන් ෆිසිකලි බලන්නේ. අපි ඉතින් අපේ ඩොකියුමන්ට් දුන්නා පස්සේ කිසි ප්‍රශ්නයක් වුණේ නැහැ. අපි එතනින් රිලීස් වෙලා අපි බස් එකේ දැන් දිගටම වෙනිස් වලට යන්නේ. වෙනිස් හරහා තමයි අපි යන්නේ මිලානෝ වලට. මිලානෝ මගේ යාළුවා ඉන්නවා. එයා එනවා අපිය ගන්න. එයා අපිය ගන්න එන ටයිම් එකටත් අපිට සාමාන්‍ය 6-7 විතර වෙයි. එයා අපි කියන්නේ යාකට දැන් අපි ඒ බෝඩර්ස් පව් කළා. අපි දැන් වෙනිස් වල ඉන්නේ. ඔය පේන්නේ ඉතාලි වල ඒ මුහුද හරිම ලස්සනයි. අපිට එහා පැත්තෙන් ඇත්තටම හිටිය වෙන රටක එක්කෙනෙක්. එයාට බාධාක් නොවෙන්න අපි මේ වීඩියෝ කරගත්තා. ඇත්තටම හරිම ලස්සන ගමනක්. මොකද ඇඟේ තිබ්බ තෙහෙට්ටුවයි මහන්සියයි හැම දෙයක් එක්ක මේ දේ හැමදේම බැලන්ස් කරන් ඔයාලටත් මේ දේ පෙන්වන්න ඕන නිසා තමයි අමාරුවෙන් හරි වීඩියෝස් ටික ගත්තේ. අනිත් කාට ඇත්තටම ඩිස්ටර්බ් එකක් නොවෙන්න අපි කතා කරෙත් නෑ බස් එකේ. ගොඩක් කට්ටිය නිදාගෙන හිටියේ. දැන් තමයි ඇහැරලා ඉන්නේ. මොකද පාන්දර එළි වෙනකන් ඇවිල්ලා ලොකු ටුවරයක් නිසා. අපි දැන් ඇත්තටම බස් එක නැවතුවා මගදී. ඒ කියන්නේ කොරේෂියාව පහු කරන් බෝඩර්ස් පහු කරන් ඔක්කොම ඇවිල්ලා වෙනිස් වල තැනක නැවතුවා බස් එක. ඒ කියන්නේ විනාඩි 20කට වගේ කට්ටිය රෙස්ට් එකක් ගන්න. අපි ඒ අතරතුරේ බස් එකෙන් බැහැලා වොෂ්රූම් යන කට්ටිය වොෂ්රූම් යන්න. ඊට පස්සේ අපි කෑම මොනවා හරි ගන්න යන්න පුළුවන් තරම් කඩවල් තියෙනවා. අපි පිටත් වුණා කෑම ගන්න යන්න. ඒ අතරතුරේ ගොඩක් ටිකක් එහාට යන්න ඕන මේ කෑම කඩවල් තියෙන්න. මායි අපේ සද්දානන්දයි නජිතුයි ගියා මේ කඩයක් හොයාගෙන. අපි මේ බලමු ලස්සනයි. හරිම ලස්සනයි ඒරියා එක නිකන් හරි. ඒ කියන්නේ ගොඩාක් උස ගස් එහෙම නෑ. ඇත්තරම නිකන් අර කාන්තාරයක් වගේ හිටුමම පේනවා ඒ වගේ ඒරියා එක. අපි දැන් දිගටම යන්නේ මේ එතන ෂොප් එකට. අපි ගිහලා බලමු මොනවද තියෙන්නේ කියලා එකේ. අපි හිමින් ඉස්සරහට ආවා. ඉස්සරහ හම්බුණා රෙස්ටෝරන්ට් එකක්. අපි ඒ රෙස්ටෝරන්ට් එක ඇතුළට ගියා. අපි ඇත්තරම ගොඩක් කලා රැඳුන්නේ. අපි කෑම අවශ්‍ය දේවල් ටික අරගෙන වතුරයි පොඩි ස්නැක් වගේකුත් අරගෙන අපි ඉක්මනට මෙතනින් පිටත් වුණා. මොකද බස් එක පිටත් වෙනවා. ඒක නිසා අපි ගොඩක් ලොකු බර කෑම කෑවේ නැහැ. ඇත්තටම ස්නැක් එකක් වගේ තමයි අපි ගත්තේ. අපි කෑම කීපයක් ගත්ත අරගෙන යන්න. වතුර බෝතලයකුයි. මොකද වෙන අවස්ථාවන් ආවතින් ඒ වෙලාවට ටිකක් අපහසුතාවයට ලක් වෙන හින්දා හරි මහන්සි. ඉතින් මේ ටයිම් එකේ අපි ඊට බැස්සා කියන්නේ පොඩි රෙස්ට් එකක් හම්බුනා විනාඩි 20ක විතර. අපි රෙස්ට් එක ගත කරන විදිහ තමයි මේ තියෙන්නේ වීඩියෝ එකේ. ඔයගලත් එනවනම් අනිවාර්යෙන් එන්න ඇවිල්ලා යන්න. හරිම ලස්සනයි. මාර ටුවරයක් හැබැයි ටිකක් හරි මහන්සි. මොකද එක දිගට ට්‍රැවල් කරනවා කියන්නේ පැය 35ක්. හරිම වෙහෙස කරයි. අපි හිතුවේ
අපි දැන් කෙලින්ම බස් එකෙන් නැග්ගා. බස් එක නැග්ගත් එතන ඉන්න අර හෙල්පර් හැමදේම චෙක් කරනවා කී දෙනෙක් අපේ බස් එකේ ආවද, ඒ ඔක්කොම ටික ඉන්නවද, ඒ නම් ලිස්ට් එකක් කියනවා. ඒගොල්ලෝගෙන් පොඩි මයික් එකක් තියෙනවා, ස්පීකර්ස් දාලා ඒ බස් එකේ ඔක්කොම චෙක් කරාට පස්සේ තමයි බස් එක ස්ටාර්ට් කරලා යන්නේ. නැත්තම් අර මග දාලා යන්නේ නැහැ. එක්කෙනෙක් හරි අඩු නම් බස් එක කොහොමත් ඒ ගමන ආරම්භ කරන්නේ නැහැ. ඒ නිසා ගොඩක් සේෆ්ටි වැඩේ. ඉතින් ප්‍රශ්නයක් වුණේ නැහැ කිසිම කෙනෙක්ට අපිට. ලස්සන ගෙවල් ටිකක් තියෙනවා. ඇත්තටම ලංකාවේ හතපු ගෙවල් වගේ ලස්සන ගෙවල් ටිකක්. යාළුවනේ අපිට බහිනට වීඩියෝ කරගන්න බැරුණා. අන්තිර අපි යාළුවා ගෙදරට ආවා. මොකද ෆෝන් ඕෆ් වෙලා GoPro ඕෆ් වෙලා මේ අපි දැන් මගේ යාළුවා ගෙදරට ආවා. රෑ හොයාගත්තේ බොහොම අමාරුවෙන්. එයාගේ ෆෝන් එක හොඩ ගන්න තුව ප්‍රශ්නයක් වෙලා. ඊට පස්සේ අපි ගෙදරට ආවා. ඇවිල්ලා රෑ උස්සක් දාගෙන කාලා අපිට හොඳට සැලුවා. මගේ පොඩි කාලේ නම් යාළුවෙක් මිලානෝ වල ඉන්නේ. මේ තින්නේ එයාගේ ගෙදර ඒ view එක. අපි මෙහි ඉඳලා රෑට කාලා අපි දවල්ට කෑම කාලා රෙස්ට් එකක් අරගෙන අපි හවසේ යන්න පිටත් වුණා දුම්බපල්ලිය බලන්න. අපි ඇස් දෙකෙන් දැකලත් නැහැ. ඉතින් මගේ යාළුවයි මගේ අනිත් යාළුවෝ දෙන්නයි මෙට්‍රෝ එක නැගලා මගේ යාළුවෝ තමයි එක්කගෙන යන්නේ. අපි යනවා දැන් දුම්බපල්ලිය බලන්න. හරිම ලස්සන තැනක්. අපි ජීවිතේ මම නම් හිතුවේ නෑ එහෙම දෙයක් දකින්න පුළුවන් ඒ කියලා. අපි ගිහිල්ලා බලමු කොහොමද කියලා දුම්බපල්ලිය. ඔන්න යාළුවනේ අපි ආවා දුම්බපල්ලිය බලන්න. මම ජීවිතේ S2 බලන්න පිනක් ලැබෙයි කියලා මම හිතුවේ නෑ ඇත්තටම. නමුත් ඒ දේ ඉෂ්ට වුණා. හරිම සතුටක් දැනෙනවා ඒ දේ ගැන. ඇත්තටම දුම්බපල්ලිය ඒ හාස්කම ඒ දේ ඒ ගෘහ නිර්මාණ ශිල්පය ඇත්තටම S2 දකින්න ලැබෙනවා කියන්නේ ඒක මාර කියන්න වචන නෑ ඒකට. මගේ යාළුවට ගොඩක් තෑන්ක්ස් කරනවා. මොකද අපිව ඒ ගෙදර තියාගෙන අපිට නවාතැන් දීලා කන්න බොන්න දීලා අන්තිමට අපි දුම්බපල්ලිය බලන්න එක්කගෙන ආවා. අපි මෙතන ඉඳන් පිටත් වෙන්නේ කෙලින්ම දුම්බපල්ලිය බලලා රෑ 10:30 තියෙන ට්‍රේන් එකක් කෙලින්ම නාපෝලියට. ඉතින් අපි නාපෝලිය බලා යන්න ඕන පාන්දර 6 විතර වෙනකම්. මේ ඉන්නේ මගේ යාළුවා සෙට් එක. මේ ඉන්නේ මගේ යාළුවා උට කියන්නේ අතන ගුරා කියලා. නම ඇත්තටම දුලා චතුකෝරල ගුරා කියලා තමයි යාළුකමට කියන්නේ එදා ඉඳන්. ඉතින් ඔහොම තමයි අපේ ටුවර් එක පටන්ගෙන දැන් මේ මිලානෝ වලටම ඇවිල්ලා. ඉතින් මේ දේ දැක බලාගෙන ආයි එන්න ටයිම් එකක් තියෙවෙත් දන්නේ නැහැ. නිසා තමයි අපි මේ ආවේ අනිවාර්යෙන් මේක බලන්න යන්න ඕනේ කියලා. මොකද එකම ටාගට් එකක් තිබ්බ ඇත්තරම මිලානෝ ආව තියෙන දුම්බපල්ලිය අනිවාර්යෙන් බලන්න ඕනේ කියලා. ඊට අමතරව මෙතන ගොඩක් ඉන්නවා පිට්පෝට් ගහන කට්ටිය එක අමුතු කට්ටිය ඉන්නවා. නිසා එන කට්ටිය පරිසම් වෙන්න පර්ස්පෝන් පරිසම් කරගන්න. ප්‍රශ්නයක් වුණොතින් හොයාගන්න බෑ. මොකද පොලිසියවත් කරන්න කිසිම දෙයක් නැහැ. පිට්පෝට් ගැහුවොතින් කෙලින්ම අතුරුදහන් වෙනවා. ඒ නිසා හරි කල්පනාවෙන් ඒ වැඩ ටික කරගන්න. ඉතින් යාළුවනේ මේ දුම්බපල්ලිය දවල්ට වගේම රැටත් හරිම ලස්සනයි. දවල්ට ඇත්තටම මම S2 දැකලා නැහැ. ඒකත් අනිවාර්යෙන් බලන්න try කරනවා. අනිවාර්යෙන් ඉන්න try කරනවා. අපි මේ නාපෝලියෙන් ඉඳන් ටයිම් එකක් වෙලාවක් හම්බුනොතින් රැට මාරම ලස්සනයි. සෙනගක් ටිකක් ඉන්නව සෑහෙන්න. මගේ යාළුවා කිව්වේ නම් ගොඩක් වීකෙන්ඩ්ස් වල සෙනග වැඩි කියලා. ඒ කියන්නේ ලොකු ප්‍රමාණයක් කෙනෙක්ව මේක බලන්න. දැනටත් ඔය ලොකු කිව් එකක් තියෙන්නේ දුම්බපල්ලිය. මම හිතන්නේ ඇතුළට යන්න පුළුවන් කිව් එකක් තියෙන්නේ. අපි ඉතින් කිව් එකේ ඉන්න ගියේ නෑ. මොකද අපිට ටයිම් නෑ යන්න. මොකද 10:30ට ට්‍රේන් එක තියෙනවා. අපි ඒක ගන්න ඕන. අපිට ඒක මිස් වුණොත් ආයි පාන්දර තමයි යන්න වෙන්නේ. ඒක නිසා ඉතින් අපි මේ එලි ඒරියා එකේ බලලා ඒ ගන්න පුළුවන් උපරිම ඒ සතුට ලබා ගත්තා. පල්ලෙහා තියෙනවා කෙලින්ම මෙතනින් කියන්නේ උමම් මාර්ගයක්. ඒකෙන් මම හිතන්නේ පාරෙන් එහා පැත්තට යන්න පුළුවන් ලයිට් ගාලා හරිම ලස්සනයි. අපි ඉතින් ඇත්තට මෙතන ආවම ඇත්තටම යන්න හිතෙන්නේ නැහැ. අපි එතන හිටියේ ඇත්තටම පැය එකමාරක් විතර අපි මෙතන ගත කරා. මොකද මෙතන මේක දිහා බලන් ඉන්න කොච්චර බලන් හිටියත් මේ දුම්බපල්ලිය දිහා ඒක හාස්කමක් වගේ හරිම ඒ කියන්නේ හිත නිවෙන හරියට හිත නිවෙන දේ. මොකද තනියම ඇත්තට මෙතන ඉන්න තිබ්බනම් මේක දිහා බලාගෙන දවසක් උනත් බලාගෙන ඉන්න පුළුවන්. මොකද ඒ තරම්ම හරිම ලස්සන ගෘහ නිර්මාණ ශිල්පයක්. ඇත්තටම ඒක කියන්නේ ගොඩක් කිරිගරුඬ වලින් හදපු නිර්මාණයක් කියලා තමයි කියන්නේ. මම ඇත්තටම හිතමු විස්තරේ මම බැලුවේ නෑ ඇත්තටම. අපි ළඟට ගිහිල්ලා බැලුවා. නමුත් අපිට එහෙම කියන්න බෑ ඇත්තටම. මේ කියන්නේ නම් ඒ දේෙන් හදපු නිර්මාණයක් කියලා. මෙච්චර ඉතිහාසයේ මේ වගේ නිර්මාණ කරා කියන්නේ හරිම හිතා ගන්න බෑ. හරිම පුදුමාකාර දෙයක් ඒක ඇත්තටම උනා. මිලානෝනේ පිටච් එක වීඩියෝ එක අපිට ගන්න බැරුණා. මොකද එතන තිබ්බ ටිකට් බුක් කරන එක රෂ් එකත් එක්ක අපිට මෙට්‍රෝ එක මේ සමා වෙන්න ට්‍රේන් එක මිස් වෙයි කියලා අපිට ඒ වෙලාවේ කරගන්න බැරුණා.
දැන් අපි මේ මිලානෝ ඉඳන් කෙලිම නාපෝලියට යන ට්‍රේන් එක හරහා තමයි මේ යන්නේ. ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් ලස්සන දෙපැත්තේ වගාවන් හැමදේම තියෙනවා. මොකද අපිට ගොඩාක් දේවල් වලට මුහුණ දෙන්න සිද්ධ වුණා. මොකද අපේ කැමරා ඕෆ් වෙලා, ෆෝන් ඕෆ් වෙලා, පවර් බෑන්ක් ප්‍රශ්න ඇවිල්ලා ෆෝන් ඕෆ් වෙලා, ඊට අමතරව සිම් එකේ වැඩ ගන්න නැතුව ගිහලා ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඒත් ඉතින් මගේ යාළුවෝ දෙන්නයි මායි හිටපින්ද කිසි ප්‍රශ්නයක් වුණේ නැහැ. කොහොම හරි කතා කරගෙන වැඩේ කරගත්තා. ඇත්තරම තනියම එනවා නම් කියන්නේ හැමදේම සම්පූර්ණ කරන් ඉන්න, පවර් බෑන්ක් එකක් අනිවාර්යෙන් ගේන්න, ෆෝන් charge කරන කේබල් අනිවාර්යෙන් සිම් එකක් දාගෙන එන්න. මොකද මෙහි රොමේනියාවේ තියෙන වොඩාෆෝන් එක ඉතාලියාවට පස්සේ වැඩ කරන්නේ නැහැ. අනිවාර්යෙන් සිම් කියන්නේ සිග්නල් පෙන්නනවා, නමුත් data calls වැඩ කරන්නේ නැහැ. අනිවාර්යෙන් එනවා රෝමින් කරන් ඉන්න. නැත්තම් මෙහෙට බහැපු ගමන් අනිවාර්යෙන් සිම් එකක් ගන්න. මොකද නැත්තම් ගොඩාක් දේවල් වලට මුහුණ පාන සිද්ධ වෙනවා. අනිවාර්යෙන් ෆෝන් එක ඔන් එකේ තියෙන්න ඕන. මොන දේ කරන්නත් මේ මැප් එකක් හරි මෙට්‍රෝ එකක් හරි ට්‍රේන් එකක් හරි බලා ගන්න. ඒ නිසා අපි පොඩි අකරතැබ්බි වලට මුහුණ දුන්නා. නමුත් ප්‍රශ්නයක් වුණේ නැහැ. වැඩේ කොහොම හරි කරගත්තා. හොඳම වැඩේ කියන්නේ අපි මිලානෝට බැස්සට පස්සේ අපේ ෆෝන් එක charge නැතුව අපි ඊට පස්සේ ගියා මැක්ඩොනල්ඩ් එකක් හොයාගෙන. මැක්ඩොනල්ඩ් එකක් හොයාගෙන යනකොට දැන් ෆෝන් ඕෆ් වෙලානේ. කොහොම හරි දැන් මැක්ඩොනල්ඩ් එකක් හොයාගෙන ගියට පස්සේ ඒක තැනක තිබ්බා. මිලාන අපි කලින් ඇවිල්ලා නැහනේ. ඊට දැන් ලොකේෂන් එක බලන්න දෙයක් නැහැ. පාරවල අපි ගිහිල්ලා අන්තිමට දැක්ක දුරට මැක්ඩොනල්ඩ් එකක් තියෙනවා. ඉතින් අපි මේ මැක්ඩොනල්ඩ් ගියාට පස්සේ අපි යවුවා අපිට ෆෝන් එක charge කරගන්න ඕන, කෝල් එකක් ගන්න අවශ්‍යයි මේ අපේ යාළුවා කන්ටැක්ට් කරගන්න කියලා. මොකද අර මිලානෝ ඉන්නේ යාළුවා කන්ටැක්ට් කරගන්න දෙයක් උන්නේ නැහැ අපිට. ඒක නිසා ඊට පස්සේ කඩේ ටිකක් කියලා බලනකොට අයියා කෙනෙක් ආවා. අයියා කෙනෙක් කියන්නේ මම හිතුවේ ඉතාලියේ කෙනෙක් කියලා ඇත්තටම බැලනම් ලංකාවේ කෙනෙක් ඉඳලා තියෙන්නේ. අපි යත් එක තර පස්සේ අයියා ඇත්තටම අපිට ගොඩක් උදව් කරා. මොකද යායි ෆෝන් එක අපිට දුන්නා කෝල් එකක් ගන්න යාළුවට. ෆස්ට් ටයිම් ගත්තට පස්සේ කෝල් එක ආන්සර් කරේ නැහැ. ෆෝන් එක වැඩ කරේ නැහැ මගේ යාළුවාගේ. වෙලා තින්නේ මගේ යාළුවා ගෙදරත් ඉලෙක්ට්‍රිසිටි එකේ ප්‍රශ්නයක් ඇවිල්ලා එයාට ෆෝන් එක charge කරන්න බැරුව යායි ෆෝන් එකත් ඕෆ් වෙලා. ඊට පස්සේ අපි දැන් කර කියා ගන්න දෙයක් නැහැ. දැන් මගේ යාළුවා ෆෝන් එක වැඩ කරන්නෙත් නැහැ. අපේ ෆෝන් charge කරගන්න දෙයක් නැහැ. ඊට පස්සේ කොහොම හරි දෙපාර තුන් පාර try කරලා පස්සේ යාළුවා කොහොම හරි ෆෝන් එක charge කරගෙන මේ එයාට කොහොම හරි ෆෝන් එක charge කරන අපිට ඊට පස්සේ කෝල් එකක් ගත්තා. ඊට පස්සේ අපි කිව්වා අපි ඉන්නේ මේ අහවතන මැක්ඩොනල්ඩ් එක ගාව කියලා. ඊට පස්සේ අපේ යාළුවෝ විනාඩි 10ක් යනකොට එතනට ආවා. ඊට පස්සේ තමයි අපිට ඇත්තටම ඇඟලේ ටිකක් කිරුවේ. මොකද නැත්තම් අපි මොකද්ද කරන්න කියලා අපිට ඇත්තටම හිතාන්න බැරුණා ඒ වෙලාවේ. අපි ඒ දේ plan කරන් ආයේ ඒ විදිහට කරන නමුත් අර වෙච්ච අකරතැබ්බ නිසා අපිට ඒ දේ මිස් වුණා. ඒ නිසා අනිවාර්යෙන් එනවනම් power bank එකක් හෝ දෙකක් අරන් එන්න ප්‍රශ්නයක් නැහැ. ගොඩක් ට්‍රේන් වල බස් වල තියෙනවා charge කරන point. ෆ්ලික්ස් බස් එක නම් wifi තියෙනවා. අනිවාර්යෙන් ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. නමුත් අපේ ඉරිට බැස්සට පස්සේ අපේ ෆෝන් charge එක data නැතුව තියෙන ලොකු ප්‍රශ්නකට මුණ පාන සිද්ධ වෙනවා. එහෙනම් යාළුවනේ හැමදේටම බොහොම ස්තුතියි වීඩියෝ එකත් දිගටම ආරම්භ සිටියට subscribe කරලා channel එකට support එකක් දෙන්න, like කරන්න, පුළුවන් නම් share පාරක් දෙන්න. අනිවාර්යෙන් ලස්සන වීඩියෝ ටිකක් ඉදිරියේදී අනිවාර්යෙන් ඔයගොල්ලෝ වෙනුවෙන් ගේනවා. ඒ නිසා ඉන්න සියලු දෙනාටම ජය වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. වීඩියෝ එක මෙතනින් අවසන් කරනවා. අනිවාර්යෙන් ආයි කියන්නේ එනවා නම් අර සියලු දේම මම කලින් කියපු හැමදේම ලෑස්ති කරගෙන එන්න. නැත්තම් තනියම එනවා නම් විශේෂයෙන් ඒ දේ කරන් එන්න. යහළුවෙක් වෙන්න කියන ප්‍රශ්නයක් නැහැ. එහෙනම් ජය වේවා ඊළඟ වීඩියෝ එකකින් හමු වෙමු.